සුබ සන්ධ්‍යාවක්. අද මම කතා කරන්නේ ඔයාලගේ ගෙදර කවුරු හරි පොඩි දරුවෙකුට ඩයරියා එකක්, ඒ කියන්නේ අපි ලූස් ටූල්ස්, එහෙම නැත්නම් බඩේලිය යන පෙන්ලෙඩක් පදන්න කටි දානවා, টয়ලට් යන ගන්නවා නිතරම. එහෙම ඩයරියා එකක් හැදුන කෙනෙක් බබෙක් ඉන්නවනම් අපි ඊට පස්සේ බබාට නැවත ඩයරියා එකක් හැදෙන්නේ නැති වෙන්නේ, ගෙදර අයට ඩයරියා එකක් හැදෙන්නේ නැති වෙන්න අපි කරන්න ඕන දේවල් ගැන තමයි මම අද කතා කරන්නේ. ඩයරියා එකක් හැදුනා කියන්නේ අපි ගන්න ආහාර වලට හෝ වතුරට කාගේ හරි මල පහ මිශ්‍ර වීමක්, එහෙම නැත්නම් වතුර වලට වල පහ මිශ්‍ර වීමක් හෝ කෑම වලට මිශ්‍ර වීමක් නිසා අපි දාන්න නැතුව ඒක ආහාරයට අරගෙන අපිට ඩයරියා එකක් නැත්නම් ලූස් ටූල්ස් හැදෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට හැදෙන්නේ වතුර වගේ යන මේ ලූස් ටූල්ස් තමයි හැදෙන්නේ. සමහර කට්ටියට ලේත් සමග යන්න පුළුවන්. සමහර කට්ටියට මේ වතුර වගේ යන එක වුණත් දවස් දෙකකට වඩා එක දිගට තියෙන්නත් පුළුවන්. ප්‍රධානම වදියට 90%ක්ම ඩයරියා හැදෙන දරුවන්ගේ හැදිලා තියෙන්නේ ඒක වෛරස් එකක් ආසාදනය වීමෙන්. 10% වගේ තමයි බැක්ටීරියා ආසාදනය වීමක් නිසා ඩයරියා එකක් ඇති වෙන්නේ. සමහර අයට බැක්ටීරියා හෝ වෛරස් ආසාදනයක් නිසා නෙවෙයි, නමුත් එයාගේ බඩවැල් වල තියෙන වෙනස් වීමක් නිසා අපි කියනවා irritable bowel syndrome එකක් හරි, irritable bowel disease, inflammatory bowel disease එකක් හරි, එහෙම නැත්නම් දිගු කාලීනව පටි ඇන්ටිබයොටික් අරගෙන තියෙනවා නම් ඊට පස්සේ සති දෙකක් විතර යනකම් අපිට ඩයරියා තත්ත්වයක් දැනෙන්න පුළුවන්. මම අද පැහැදිලි කරන්නේ ඔයාලට වෛරස් එකක් හරි බැක්ටීරියාවක් හරි නිසා ලූස් ටූල්ස් ඇති වුණා නම් අපි ඒකෙන් ඉදිරියට වැළක්වෙන්න කරන්න ඕන දේවල් මොනවද කියලා. මේ වෙලාවේ ඩයරියා එකක් තියෙන කෙනෙක්, බබෙක්ගේ හරි කාගේ හරි තියෙන කෙනෙක් නම් මේක බලන්නේ දෙමව්පියෙක් හරි කවුරු හරි නම් මේක බලන්නේ පටි බලන්න ඕනේ මොනවා හරි සිම්ප්ටම්ස් තියෙනවද කියලා. මුකුත්ම නැතුව බබා හොඳට ඉන්න පුළුවන්, නමුත් ඩයරියා තත්ත්වයක් එක්ක ඒක මයිල්ඩ් ලෙවල් එකේ තියෙන එකක්. එහෙම නැත්නම් සමහර වෙලාවට පොඩ්ඩක් බබා රෙස්ට්ලස්, එයා හරියට කියන දේවල් අහන්නේ නැහැ, ඒ වගේම නිතරම වතුර බොනවා වගේ වෙන්න පුළුවන්. එහෙමනම් ඒක මොඩරේට් ලෙවල් එකට ගියපු ඩයරියා එකක් වෙනවා. සමහර වෙලාවට බබා නැගිටින්නේ පොඩ්ඩක් ඇඳේමයි ඉන්නේ, දුවන්න පාවන්නේ නැහැ, අත් සීතලයි, ඊට පස්සේ යූරින් යනවා අඩුයි, වෙනදාට වඩා තරම් යන්නේ නැති වෙන්න පුළුවන්. එහෙනම් ඒක සිවියර් ලෙවල් එකට ගිහපු ඩයරියා එකක් වෙන්න පුළුවන්. එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් හොස්පිටල් එකට ඇඩ්මිට් කරන්න ඕනේ. IV මොනවා හරි සේලයින් එහෙම දෙන්න අවශ්‍ය නිසා. එහෙම නැත්නම් මයිල් තත්ත්වයේ තියෙනවා නම් මම කිව්ව විදිහට ඔකට ජීවනි දෙන්න පුළුවන්. ගොඩක් වතුර වගේම තැඹිලි, ඒ වගේම වෙනත් බොන්න දොඩම් එහෙම ඒ වගේ දේවල් දෙන්න පුළුවන්. මාස 6ට අඩු බබෙක් නම් අනිවාර්යයෙන්ම දිගටම බ්‍රෙස්ට් ෆීඩ් කරන්න, මව් කිරි දෙන්න අතර කරන්න නැතුව වැඩිපුර ඩයරියා යනවා නම් වැඩිපුර මව් කිරි දෙන්න ඕනේ. යන ප්‍රමාණයට හරියන්නම. ඒ වගේම මේ ඩයරියා ඒ කාල සීමාව තුළ හොඳ ආහාර වේලා, පෝෂ්‍යදායී ආහාර වේලා දරුවෙකුට ලබා දෙන්න ඕනේ. ඒක තමයි ඉක්මනින් රිකවර් වෙන්නේ ඩයරියා එකේ. අපි බලමු දැන් ඩයරියා හැදිලා හොඳ වෙලා ගෙදර ආවට පස්සේ අපි මොනවද කරන්න ඕන දේවල් කියලා. ඒක ගැන තමයි මම අද ප්‍රධාන වශයෙන් කතා කරන්නේ. මුලින්ම කෑම උයද්දී ඔකටියගේ දැන් මස් මාළු එතකොට වගේ දේවල් උයනවා නම් ඒව කපද්දී හොදද්දී වෙනම හොදන්න ඕනේ. වෙනම කපන්න ඕනේ, වෙනම පිහියක් තියා ගන්න ඕනේ, වෙනම කපන shopping board එකක් තියා ගන්න ඕනේ. ඊට පස්සේ පාන්, කොළ වර්ග ඒක උඩ කපන්න යන්නේ නැහැ. ඒක වෙනම කපන්න ඕනේ. අපි හිතමු මස් මාළු ඔක්කොම කපලා උයපුවට වැඩක් නැහැ. ඒක යන්තම් හොදලා අරගෙන අපි සලාද කොළ හරි මොනවා හරි කොළ මැල්ලුමක් හදන්න කොළ කපනවා නම් අරකේ තියෙන බැක්ටීරියා ඔක්කොම කොළ මැල්ලුමට එන්න පුළුවන්. එතකොට ඒක සම්පූර්ණයෙන් කන්ටැමිනේටඩ් වෙච්ච ෆුඩ් එකක් වෙනවා. එතකොට ඒ වගේ අමු ආහාර උයන්න කලින් ගන්න අමු ආහාර වෙනම වාජන යොදාගෙන උයනවා නම්, කපනවා නම්, shopping board එකක් වෙනම තියා ගන්නවා නම් ඒක හොඳයි. ඒක වැදගත්. තියා ගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. ඊළඟට ඒ වගේ දේවල් අසුරද්දී කන්ටේනර්ස් වල පොඩි බොක්සස් වල දාලා තමයි
තියන්න ඕන. අපි හිතමු මලු වල හරි එහෙම නිකම්ම ඇතුලෙන් තිබ්බම ඒකේ තියෙන වතුර සමහරවට ලීක් වෙලා අපි අනිත් ආහාරات නිකන් තිබ්බම ඒක උඩට වැටෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් ෆ්‍රිජ් එකේ අතුර තියද්දී හැම එකටම වෙන වෙනම කන්ටේනර්ස් වෙන වෙනම පොඩි බොක්ස් දාලා තමයි ඇතුලෙන් තියන්න ඕනේ. ඔයාලා හොඳටම දාන්නවා අපි කෑම උයන්න කලින් අත් දෙක සෝද ගන්න ඕනේ. කෑම උයන අතරතුර අත් සෝදන්න ඕනේ. එහෙම කියලා හැම වෙලෙම අත් සෝද ඉන්නව නෙවෙයි. නමුත් අපි හිතමු මාළු මාස් කැපුවට පස්සේ හොඳට අත් සෝදලා පිහදලා අයින් කරාට පස්සේ තමයි ඉතුරු ඒවා කපන්න යන්න ඕනේ. අනේ වගේ. ටොයිලට් එකට ගියාට පස්සේ හොඳට සබන් දාලා අත් සෝදලා එන්න ඕනේ. මොනවා හරි සැනිටයිසර් හරි මොනවා හරි ඔකට යූස් කරන ලික්විඩ් එකක් යූස් කරලා ඔකට මොනවාද කිචන් එක කුසිය හරියට ක්ලීන් කරගන්න ඕනේ. ඊට පස්සේ කෑම හදලා ඉවරුනාට පස්සේ මතක ඇතුව වහලා තියන්න ඕනේ අනිත් සත්තුන් ඒකට එන්න දෙන්නේ නැති වෙන්න. පස්සේ කෑම උයද්දී හොඳට උයනවා කියන්නේ අපි සාමාන්‍ය සෙල්සියස් අංශක 70ට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ වල තියෙන බැක්ටීරියා ඔක්කොම නැති වෙන්න. එතකොට සෙල්සියස් අංශක 70කට මනින්න බෑනේ. අපි සාමාන්‍ය නටන ලෙවල් එක නටනවා කියලා අපි දැන් උයන්නේ නේද? ඒ වගේ ලෙවල් එකට එනවා කියන්නේ ඒක සෙල්සියස් අංශක 70 පැනලා තියෙන්නේ. ඒ විදියට උයන්න ඕනේ ආහාර බැක්ටීරියා විනාශ වෙන්න. උයපු ආහාරයක් නැවත රත් කරනවා නම් ඒත් ඒ වගේමයි සෙල්සියස් අංශක 70ට වඩා වැඩි වෙන්න රත් කරන්න ඕනේ. කියන්නේ හොඳට නටවල හොඳට රත් කරලා ගන්න ඕනේ කියන එක තමයි කියන්නේ. කන් යන්තම් රත් කරලා උයලා ඉවර වෙච්ච ආහාරය යන්තම් රත් කරලා ආහාරයට ගන්නේ නැහැ. ඔයාලා මයික්‍රෝවේව් oven එකක දාලා නම් කෑම රත් කරපු කෑම රත් කරලා ගන්නේ. ඒක අර කුට්ටිය පිටින් මයික්‍රෝවේව් oven එකට දාන්න එපා. එතකොට වටේ විතරක් රත් වෙනවා, මැද රත් වෙන්නේ නැහැ. එතකොට මැද හරියට මේ ටෙම්පරේචර් එකට යන්නේ නැහැ. එතකොට එතන තියෙන බැක්ටීරියා ඉතුරු වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම ඒ ඔක්කොම ආහාර ටික එක විදිහට රත් වෙන විදිහට තමයි මයික්‍රෝවේව් oven එකට අපි දාන්න ඕන. කෑම හදලා ඉවර වුණාට පස්සේ කාලේ ඉවර වුණ ඒවා නිකම්ම එළිය තියලා තියන්න එපා. ඒක හරියට ෆ්‍රිජ් එකට දාලා ස්ටෝර් කරලා ඉවර කරන්න. ගොඩාක් වෙලා එළිය තිබ්බොත් නැවත ඒක ඇතුලේ බැක්ටීරියා වර්ධනය වෙනවා. ඊට පස්සේ ආයෙ ෆ්‍රිජ් එකට දාලා ගත්තත් හරියට නැටුනේ නැත්නම් අපිට ආපහු ආසාදන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ සාමාන්‍යයෙන් තියන්නේ කියන්නේ සෙල්සියස් අංශක 5ට වඩා අඩුවේ. ඊට වඩා වැඩියෙන් තියෙනවා නම් එතකොට ඒක හරියට කූල් වෙන්නේ නැහැ. එතකොට ඒක ග්‍රෝ වෙන්න බලනවා බැක්ටීරියා එක ඉන්න අය. ෆ්‍රිජ් එකේ දිගු කාලයක් 5ට වඩා අඩුවෙන් තිබුණොත් ඒ බැක්ටීරියා ග්‍රෝ වෙන්න බලනවා. ඒ නිසා ගොඩ කල් ෆ්‍රිජ් එකේ කෑම තියලා කන්න හොඳ නැහැ. එතකොට එකපාරක් උයපු ආහාර නැවත ගන්නවා නම් එකපාරක් රත් කරලා අරගෙන ඉවර කරන්න ඕනේ. නැවත ඒක රත් කර ගන්න තියාගන්න එපා. ඒතොර එහෙම තියාගන්න අවශ්‍ය නම් පොඩි කන්ටේනර්ස් වලට දාලා ෆ්‍රිජ් එක ඇතුලෙන් තියන්න. ඒතකොට ඒක කොටසක් ගන්නවා, ඒක රත් කරලා කාලා ඉවර කරනවා. නැවත ඒක රත් කරනවා, ආයෙත් උඩ දානවා. ඒතර තව ටියුට්ටක් ගන්නවා, රත් කරනවා. රත් කරලා ඉවර වෙලා ඉතුරු වෙන ටික ආයෙත් උඩ දානවා. එහෙම දාන්නේ නැහැ. එකපාරයි රත් කරලා ගන්න. එහෙම ගන්නේ නැත්නම් එහෙම ගන්න කැමති නැත්නම් පොඩි ප්‍රමාණ වලින් උයන්න. ගෙදර ඉන්න කට්ටියට අවශ්‍ය ප්‍රමාණය කන ප්‍රමාණයෙන් දන්නවනේ. ඒතර ඒ පොඩි ප්‍රමාණ වලින් උයන කාලේ ඉවර කරන්න ඕනේ. ඊළඟට ආහාර තෝරා ගනිද්දී හොඳ අලුත් ආහාර තෝරා ගන්න මතක තියාගන්න ඕනේ. අලුත් එළවලු පළතුරු තෝරා ගන්න ඕනේ. කිරි ගන්නේදී අනිවාර්යෙන් පැස්චරයිස් කරපු කිරි. අපි ගොඩක් වෙලඳ පොලේ දැන් තියෙන පැස්චරයිස් කරපු කිරි තමයි. සමහර වෙලාවට ඔබට කෙලින්ම මේ හරකගෙන් දුවන කිරි ගන්නවා නම් ඒවා නටවල බොන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි අපි ගොඩක් වෙලාවට කලින් උයපු ආහාර ගන්න පුරුදු වෙලා ඉන්නෝනේ. අපි හිතමු සොසේජස් එහෙම ගන්නවා කියලා. එහෙම ගන්නවා නම් ඒක નિયમિત උෂ්ණත්වයේ ගබඩා කරලා තියෙන සොසේජස් වෙන්න ඕනේ. නැතුව එක ගොඩ දාලා තියලා નિયમિત උෂ්ණත්වයේ ඒ සොසේජස් දීර්ඝ කාලිනව තිබුණ නැත්නම් ඒක අනිවාර්යෙන් බැක්ටීරියා ග්‍රෝ වෙලා තියෙන්න පුළුවන්. අපිට කෑන් ෆුඩ් ගන්නවා නම් මොන හරි අපිට සැමන් හරි මොන හරි කෑන් කරපු ෆුඩ් ගන්නවා නම් හොඳට බලන්න කෑන් එක ඉදි වෙලා තියෙනවද ස්වෝලන් වෙලා තියෙනවද කියලා. එහෙම නැති ඒවා වෙන්න ඕනේ, ඔක්සිඩයිස් වෙලා නැති කෑන් ෆුඩ් වෙන්න ඕනේ ගන්න. ඊළඟට ඒ ගන්න ආහාර අපි දන්න හොඳට හොදන්න ඕනේ උයන්න කලින්. එළවලු වර්ග නම් තුප්පරක්වත් හොදලා ගන්න ඕනේ. දැන් ගොඩාක් පෙස්ටිසයිඩ්ස් දාලා තමයි උයන්න ගන්නේ. මේ කෑම එළවලු හදන්නේ. ඉතින් මේ වගේ කරුණු ගැන අනිවාර්යයෙන් සැලකිලිමත් වෙන්න. ඒක පොඩි දේවල් වෙන්න පුළුවන්. ඒනොට අපි දන්නේම නැතුව මේ දේවල්
තුලින් අපේ බබාලට ඩයරියා එකක් ඇති වෙන්න පුළුවන්. අපි හිතුව එහෙම නිතර ඩයරියා හැදෙනවා කියලා දරුවෙකුට. එහෙම දරුවෙකුට නිතර ඩයරියා එකක් හැදෙනවා නම් එයා මන්ද පෝෂණ තත්ත්වයට පත් වෙනවා. අපිට තේරෙන්නේ නැතුණාට එයාගේ ඇඟ ඇතුලේ එයා මන්ද පෝෂණ තත්ත්වයක ඉන්න පුළුවන්. එයා හරියට ග්‍රෝ වෙන්නේ නැහැ, හරියට උස යන්නේ නැහැ, බර එන්නේ නැහැ. ඒ නිතර ඩයරියා එකක් හැදෙන නිසා වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් එහෙම තියනවා නම් මේ ගැන සැලකිලිමත් වෙන්න. මම හිතනවා මේ කරුණ ඔයාලට වැදගත් වෙයි කියලා. මේව දැනගෙන ඉන්න එක මට හිතෙනවා ඒක වැදගත් කියලා. ඒ නිසා ඊළඟ වීඩියෝ එකෙන් මම ආපහු කම් වෙනකන් ගිහින් එන්නම්. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනෙකුට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. සුබ දවසක්.